ඇවිල්ලා ඉන්නේ වෝටර් වර්ල්ඩ් එකට. මොන ටිකට් දෙකක් ගත්තා. දැන් ඇතුළට යන්නයි කියන්නේ. ෆුල් පැකේජ් එකම එකිනෙකට 1100ක් වෙනවා. එන්න මෙතන ඉඳලා බලාගෙන යන්න. මෙතන ඉඳලා තමයි අපිට බලාගෙන යන්න තියෙන්නේ. මේකේ ඉන්න මාළුන්ට අදාළ විස්තරේ මෙතන තියෙනවා. මේ බලන්න මෙයාලා හරි මේ ලස්සන චූටි මාළු වගේ. මට හරියට පේනවද දන්නේ නැහැ මේකේ. බලන්නකෝ එයාලා ලස්සනයි. මෙච්චර මේක ළඟ තිබිලත් මේ මං ආවේ පළවෙනි වතාවට. දැන් ටිකක් කල්ලි මේක දාලා මම ඊට කලින් මම ඇවිල්ලා තිබුණෙත් නැහැ. හැබැයි ඒක හොඳයි. මං හිතන්නේ ඉස්සරට වැඩිය දැන් අලුත් දේවල් ගොඩක් මං හිතන්නේ එකතු කරලා මේකට ගිහලා බලමු. මේ මෙයාලගේ මේ නම් උඩ ලියලා තියෙනවා රෙඩ් පැරට්, බ්ලඩ් පැරට් කියලා තියෙන්නේ. දෙකම තියෙනවා නම් දෙකම. මේ මෙයාලා මේ අර සාමාන්‍ය මාළු මෙහෙට ගොඩක් පීනනවනේ හයියෙන්. මෙයාලා හැම නැහැ. මෙයාලා මේ එන එක තැන මේ මට කියන්න තේරෙන්නේ අර ගොඩාක් අර එහාට මෙහාට හයියෙන් පීනගෙන යන්නේ නිකන් එක තැනම වගේ ඉන්නේ. 아무තු ඒක දැක්ක ගමන් මේ ඕන කෙනෙකුට පේනවා එයාලා එහෙම නිකන් හරි මේ හරි හිමින් පීනන්නේ. අන්දන්නේ ඔයගොල්ලන් කැම් එකෙන් කොහොම පේනවද කියලා. අර මේකල ලස්සන පාටක් ඉස්සෙල්ලා මේ මාළුත් එහෙමයි මේගොල්ලොත් හරි මං දැකලා නැහැ වැඩිය මේ පාට. ලස්සනයි යාලා. මේ මාළුවාගේ මේ කට ළඟින් අමුතුයි. නිකන් මේ කට කවුරුහරි තරලා වගේ. මාළුවා කට පැත්තෙන් පොළවේ ගහලා වගේ පේන්නේ. ඒක දැක්ක ගමම මේ තේනවා අමුතුයි යාගේ හැඩේ. මෙයාට නම විදිහට දීලා තියෙන්නේ සිල්වර් ඇරවානා. මේ කැට්ෆිෂ්. මේකේ මට තේරෙන විදිහට මේ මාළුව දෙජාතියම හිටියට අර රැවුල වගේ තියෙන කෙනා තමයි මං හිතන්නේ කැට්ෆිෂ් කියලා කියන්නේ. මට තේරෙන විදිහට. මං හිතන්නේ අනික් කට්ටිය වෙන જાතියක් වෙන්න ඕනේ. ඔන්න අපි එතනින් එළියට ආව චුට්ටක්. දැන් මේ මෙතනත් මාළුව තමයි ආයි තියෙන්නේ. ඒකල නම් හරි චූටි මාළුව ටීප් බෝලේ වගේ. ඔන්න දැන් අපි ආවේ රේන් ෆොරස්ට් එකට. අර මේ වටේ මේ ටිකක් ලස්සනයි. අර දැන් අපි බලපු තැන් වලට වඩා මේ හරි ලස්සනයි. මේ ඉන්න මේකේ ඉන්න මාළුන්ට මේ වතුර නැතුව අවුරුදු 2ක් ජීවත් වෙන්න පුළුවන්ලු. මඩ යටට වෙලා මෙයාලන්ට අවුරුදු 2ක් විතර ඉන්න පුළුවන් කියලා තමයි කියන්නේ. නේ ඔයාලට පේනවද දන්නේ මේ අර අස්සේ අර හැංගිලා වගේ ඉන්නේ යා මේ අර කළු පාට හින්දා මේ පේන්නේ නැතුව ඒක නිකන් මේ අර දර කැලක් වගේ පේන්නේ. අපිත් හොයාගත්තේ අමාරුවෙන් යාව. මේ මාළුවා මේ වෙන පුංචි මේ මාර ලස්සන නිල් පාටක් දිලිසෙනවා යා. මෙයා ගැන දාලා තියෙන මෙතන විදුලිය නිප්පද විය හැකි මසුන් අතරින් ලොව භයානකම මිරිදිය මත්ස්‍යයා. මෙයාලට දාලා තියෙන ඇමසන් ගංගාවේ මසුන්.
මේකට නම් දාලා තියෙන ශ්‍රී ලංකාවේ විශාලතම ස්නේක් හෙඩ් මත්ස්‍යයක්. මේ මාළුවට කියන්නේ අබා අබා කියලා. හිනාගේ අය නම දැක්කම ඒ උනාට ඉතින් නම තමයි අබා අබා. මෙයා ගැන විස්තරයට ලියලා තියෙන්නේ මෙම මත්ස්‍යයාගේ ශරීරයේ පසු කොටසේ විදුලිය නිපද විය හැකි විශේෂ අවයව පිහිටා ඇත. අපි දැන් මෙහෙම ලස්සනට බලාගෙන ගියාට එක අතකට ඉතින් මේ මාළුවෝ මේ පව් ඉතින් මොකද දැන් මෙයාලට දැන් මේ දාලා තියෙන සීමාවෙන් එහාට මෙයාලට යන්න බෑනේ. ඉතින් අපි ආසාවට අපි නිවාඩු වෙලාවට කම්මැලි කමට මේක බලාගෙන ගියාට දැන් මෙයාලා මුළු ජීවිත කාලෙම මෙතන කොටු වෙලා ඉන්න එපා ඉතින්. එහෙම බලපුවාම ඉතින් එක අතකට දැන් අපි බලන්න යන එකත් ඒකට අනුබල දීමක් කියලාත් හිතෙනවා ඉතින්. දැන් ඒක මට මේ නිකන් බලනකොට හිතෙන අදහසක් කිව්වේ. මේ මොකද ඉතින් අපිව එක කාමරයක එක දවසක් හිර කරලා තිබ්බොත් අපිට කොච්චර අමාරුද මෙයාලා ජීවිත කාලෙම මෙහෙම ඉන්නට. ඉතින් පව් ඉතින් මිනිස්සුන්ට ඉතින් අයිතියක් තියනවාද කියලා හිතෙනවා එහෙම. ඉතින් මේ සතුන්ව හිර කරලා තියන්න. මේගොල්ලෝ නම් මෙහෙන වේගෙන් යනවා. මේ හරිය චුටක් කරවලයි ඔයාලට මේ වීඩියෝ එක මේ පැහැදිලිද දන්නේ නැහැ කරන්න දෙයක් නැහැ. මේ හරිය ලයිට් චුට්ටක් අඩුයි. හරියට පේන්නේ නැත්නම් චුට්ටක් ඉන්න තව පොඩ්ඩකින් පැහැදිලිව පේන්නේ. දැන් පේනව නේද හොඳට? හරි. දැන් පේනවනේ හොඳටනේ. දේවල්. දැන් ඉස්සරහට කියලා බලමු මොනවද කියන්නේ. අනේ බලන්නකො මෙයාගේ ලස්සන. දැන් සමහර අය මාළු බලන්න ගොඩාක් ආසයිනේ. ඒ නිසා දැන් අපි මේ විස්තරාත්මකව එක මාළුවගෙන් එක්කිනාට පෙන්නනවා. හරිද? කවුරු හරි දැන් මෙහෙම මෙච්චර බලන්න ආස නැත්තම් ස්කිප් කරලා මේ ඊළඟ කොටසට යන්න පුළුවන්. අපි මේ දැන් මේ මාළුන්ට ආස කට්ටියත් ඉන්නවනේ ගොඩාරියක්. ඒ නිසායි මේ එක්කිනාගෙන් එක්කිනාට වෙන වෙනම පෙන්නන්නේ. ඔයගොල්ලන්ට එහෙම බලන්න ඕන නැත්තම් ඔයාලට ස්කිප් කරලා ඊළඟට මොනවද බලන්න තියෙන්නේ කියලා බලන්න පුළුවන්. මෙතන මේ
පොණ්ඩ එකක් වගේ තියෙනවා. ඉස්සර මට හිතෙන්නේ මේකේ මාළු ඉන්න ඇති. දැන් නම් මේ එක මාළු එකක් නෑ, එකම එක්කනේ. ඉන්නවා. මේ එයාලා දෙතුන් දෙනා ඉන්නේ. දෙන්නයිද මන්ද මට පේන්නේ. අනේ තුන් දෙනායිද කොහෙද? කොහමද දෙන්නයි තුන් දෙනා ඉන්නේ මේ. ඉස්සර මෙච්චර ලොකු එකක් හදන්නේ නැහැ නේ. ඔතන ඉන්නේ නැති ගොඩක් අය දැන් නම් නැහැ. තේන්නේ නැහැ යාලා. යාලා අර මේ හිතෙන්නේ මේකට අර කොළ මේ වේලිච්ච කොළයක් වැටිලා කියලා හිතෙන්නේ. පස්සේ හොඳට බලපුවාම තමයි දැක්කේ මොකද යාලා පීනන්නෙත් නැහැ. අනේ මේ මාළු ටික මාර ලස්සනයි. හොඳ එකම සයිස් එකම જાතියේ මාළු පාට පාටි. රෝස පාට, කොළ පාට, කහ පාට, ලා රෝස පාට එකම සයිස් එකේ එකම જાතියේ පාට පාටින් ඉන්නවා. හරි ලස්සනයි මෙතන. මේ බලන්න මේ මෙතන මේ ඔක්කොම මාළු මේ පාට පාට එකට දාලා ඉන්නේ. ඒක පාට පාටයි. ස්මාර්ටිස් එකක් වගේ. ස්මාර්ටිස් ටිකක් වගේ වෙන්නේ. අන්න රැවුල තියෙන මේ මාළුවෙක් අය මෙතන ඉන්නවා. ඔතන නෙමෙයි, ඕක නෙමෙයි. ඊළඟට ඔයාට එන්නනීකේ තමයි රැවුල තියෙන මාළුවයි. හරි රැවුල තියෙන මාළුවා කියන්නේ කැට්ෆිෂ්. කැට්ෆිෂ්ට තමයි රැවුල තියෙන්නේ. දැන් මෙතන ඇවිල්ලා දැන් මමත් දන්නවා චුට්ටක් මේ මාළුව ගැන දැකලා. මේකටත් එහෙනම් ගිහිල්ලා බලමුනේ ඇතුළට. මේකේ අර වෙනම පෙන්වන්න දෙයක් නැහැ. මේකෙත් අර මේ හැම එකම ඉන්නේ අර මොහොතේ ඉන්න චූටි මාළුවම තමයි අර වෙනම පෙන්වන්න තරම් දෙයක් නැහැ මෙතන. මේ දකුණු ආසියාවේ ප්‍රථම මහජන මින්මැදුරු මුහුදු මඟ. අර ඔයගොල්ලෝ දන්න භාෂාවෙන් කිව්වොත් අන්ඩර්වෝටර් ටනල් එක තමයි දැන් අපි යන්නේ. හරි හරි.
මෙතන මේ එයා රයිෆල් රේන්ජ් එකකුත් තියෙනවා කියලා දාලා තියෙනවා. බර්ඩ් පාක් එක. අපේ සංකල්පනා කුරුළු යහළුවන්ට තමන්ගේ අතුම් ආහාර ලබා දෙන්නට පුළුවන්. මේ සඳහා ඔබට අවශ්‍ය පක්ෂි ආහාර අප විසින් නොමනේම ඔබට ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි මුළු විශේෂ සජීවී අත්දැකීම් සඳහා ඔබගේ කිසිදු මුදල් අයකිරීමක් නොකරනවා. හලෝ කොහමද හලෝ මෙතන මේ මිරිදිය යෝධයෝ කියලා ගහලා තියෙනවා මේ ඇතුළට ගිහලා බලමු. මේ කුරුළු බිත්තර තියෙනවා මෙතන. කුරුළු පිහාටු තියෙනවා මෙතන. මං හිතන්නේ අතන කුරුල්ලන්ට කෑම දෙනවා. අපි ගිහලා බලමු. අපිට කිව්වා ඒ කියන්නේ මේ වෙලාවට මේ කියන්නේ අපෙන් අයිකිරීමක් මොකුත් කරන්න නැහැ. යාලා කෑම දෙනවා. අපේ අතින් කවන්න පුළුවන්. කුරුල්ලන්ට කෑම. මගේ ජීවිතේටම මෙහෙම කුරුල්ලෙක්ව අතට අරගෙන කෑම කවන පළවෙනි වතාව මේ. ඇත්තම කියනවා නම් මේගොල්ලෝ කුරුල්ල වුණාට මම චුට්ටක් අතට ගන්න මේ බයින් හිටියේ මොකද කොටයිද දන්නේ ඒ නිසා. ඒ වුණාට ඉතින් ඒගොල්ලන්ව දැක්කහම සහ මිනිස්සු කෑම කවන හැටි දැන් මට පේනවනේ එළියේ ඉඳලා. එතකොට ඉතින් මට තාස හිතුණා මෙයාලට කවන්න. එහෙම බය වෙන්න නම් දෙයක් නැහැ. ඒගොල්ලෝ කිසිම හානියක් කරන්නේ නැහැ අපිට. හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාලා දැන් ඇවිල්ලා අපේ අතේනේ වහන්නේ. එතකොට මෙයාලාගේ අර කකුල්නේ අපේ අතේ රැඳෙන්නේ. ඒවා අර බ්ලේඩ් වගේ අර නියපොතු හරි තියුණුයි. ඉතින් අතේ මෙහෙම ගෑවෙද්දී ඒවට චුට්ටක් හීරෙන්න කැපෙන්න බලනවා. ඒක හැමෝටම එහෙම වෙනවද දන්නේ නැහැ. මට ඒක එහෙම වුණා. ඊට පස්සේ මට සෑහෙන්න එතන රිදුණා. මේ ඊට පස්සේ මම ඒ කුරුල්ලන්ව අර අතට දුන්න එතන හිටපු එක්කෙනාට කිව්වා ඉක්මනට යාලව චුට්ටක් අයින් කරන්න කියලා. මොකද මට බය හිතුණා එතන සීරෙයි කියලා. බලන්නකෝ මෙයා නම් පිල් විදාගෙනම ඉන්නවා. මේ දිගටම හිටියේ කුරුල්ලෝ. ඊට පස්සේ කුරුල්ලෝ එතන ඉඳලා බලාගෙන ඇවිල්ලා මේ මම අපි දැක්ක මෙතනින් තමයි රිවර්ස් සෆාරි එකට යන්න තියෙන්නේ. මේ මං ආසම එකක් ඒ මම දැකලා තියෙනවා වීඩියෝස් වලින් මං හරි ආසාවෙන් හිටියේ මේකට යන්න. දැන් රිවර්ස් සෆාරි එකට යන්න. මම හිතුවේ බෝට්ටු සවාරියක් කිව්වහම මේ බෝට්ටු වෙන වෙනම යනවා ඇති කියලා. හැබැයි මේක එහෙම නැහැ. මේ බෝට්ටු ඔක්කොම අර කෝච්චි පෙට්ටි වගේ එකට එකතු කරලා තියෙන්නේ. ඒක මම මෙතෙන්ට ආවට පස්සේ තමයි දැනගත්තේ.
ඒ දැන් මම මේ ඇවිල්ලා තියෙන්නේ මං ආසම හරියට මං මාර ආසාවෙන් යන්නේ බෝට් රයිඩ් එක යන්න. මේ දැන් බෝට් රයිඩ් එක යන්න තමයි හදන්නේ. මේ මං ගෙදර දැන් වීඩියෝස් එකෙන් බලලා තිබ්බනේ මේක. ඉතින් මං හරි ආසාවෙන් හිටියේ මේක යන්න. ආසයි බලමු. මං හිතන්නේ මේ බෝට්ටු සවාරිය වෝටර් වර්ල්ඩ් එකේ මුල් කාලේ ඉඳලා තිබ්බ එකක් නෙමෙයි. මොකද මගේ යාළුවන්ගෙන් අහපුවාම, ඒ කියන්නේ මුල් කාලේ මේකට ආපු යාළුවන්ගෙන් අහපුවාම යාළුවා කිව්වේ මෙහෙම එකක් තිබ්බේ නෑ කියලා තමයි. මේ බෝට්ටු සවාරිය කිසිම දෙයක් එඩිට් නොකර මුල ඉඳලා අගට වෙනකන් සම්පූර්ණ වීඩියෝ එක තමයි ඔයගලන්ට අපි මේ අරගෙන එන්නේ.
Laboratório do Lego, jogo, campo, inovações, reconstrução, Russia merasa satu barang aksi rasa malam kali kamu Nurika tahun bersama තමයි බෝඩ්
සමගින් රුධිර ගංගා තරණය කළ සැබෑ අසලිය. දැන් අපේ බෝට් රයිඩ් එකේ අන්තිම හරියට මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉස්සරහෙන් බහින්න වෙනවා. මම හිතුවා වගේම හරිම ලස්සනයි මේ බෝට් රයිඩ් එක නම්. මේ වෝටර් වර්ල්ඩ් එකේ හොඳම ටික තමයි මේක. මේ බෝට් රයිඩ් එකට වැඩිහිටි අයට 500ක් වෙනවා, පොඩි අයට 350ක් වෙනවා. මේ හැබැයි අර අපි ගත්තේ මේ ෆුල් පැකේජ් එකක් නේ. ඒ ටිකට් එකට මේ ඔක්කොම ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මේ කුරුල්ල බලන ඒවා, මාළු බලන ඒවා, ටනල් එක මේ බෝට් රයිඩ් එකේ ඔක්කොම ඇතුළත් නිසා අපි වෙනම ගත්තේ නෑ. එහෙම නැත්නම් මේකට වෙනම ටිකට් එකක් අරගෙන තමයි යන්න ඕනේ. දැන් විදලා මහන්සි කැන්ටින් එකක් තියෙනවා මෙතන මොනවා හරි බීලා මට සනීප නෑ වගේ. ඒ නිසා මම මේ රස්නේ එකක් ගත්තේ. නැත්නම් මේ කූල් එකක් නොවේ නෑ. ඒ වුණාට මට ඉතිබහයි. හරි රස්නේ ඒත් ඒ රස්නේ අස්සෙත් මට දැන් තේක බොන්න වුණා. මොකද මට මේ අසනීප වෙන්න වගේ ගතියක් තියෙනවා. ඒ නිසා මං ඉතින් මේ අමාරුවෙන් හරි මේ මේක බොනවා. කූල් බොන්න බෑ. ඊට පස්සේ හෙට වැඩි වුණොත් චූටි දෙයක් කියන්න අමතක වුණා. මේ මෙතන මේ පොඩි ඒරියා එකක් තියෙනවා. මේ පොඩි අයට සෙල්ලම් කරන්න එහෙම පුළුවන්. මේ කැන්ටින් එක ඉස්සරහා මේ ඉන්නේ ඒත් එක්කම තමයි තියෙන්නේ. අපි මෙහෙට ආවේ දවල් 1ට විතර. දැන් වෙලාව 4යි. හවස 4යි දැන් වෙලාව. මේ අපි දැන් යන්නේ මොකද ලොකු ඇස්සකුත් එන්න තමයි හදන්නේ. ඊට කලින් යන්න ඕනේ. මේ ටික තමයි ඉතින් බලන්න තියෙන්නේ. මම කලින් කිව්වනේ බලන්න තියෙන දේවල්. මම හිතනවා ලස්සන දේවල් ගොඩක් අද වරට පෙන්නවා කියලා. එහෙනම් ඉතින් ආයිත් දවසක ලස්සන රෝස මතකයක් එක්ක ඔයගොල්ලන් හම්බ වෙන්න එන්නම්. එහෙනම් පරිස්සම් චින්න.